දෙවන ලෝක යුද්ධයේ ජයග්‍රාහී සැමරුම් උත්සවය අතරතුර යුක්‍රේනය මොස්කව් නගරයට පහර දුනහොත් මැයි 10 වන දින යුක්‍රේන අගනුවර ලෝක සිතියමින් තුරන් වනු ඇතැයි රුසියාව අනතුරු අඟවා සිටිනවා. රුසියාවේ ආරක්ෂක කවුන්සලයේ සභාපති ඩිමිට්‍රි සඳහන් කළේ එහිදී කිව් නගරය නොනැසී පවතිනු ඇතැයි කිසිවෙකුට සහතික විය නොහැකි බවයි. 80 වන දෙවැනි ලෝක යුද්ධ සැමරුම සඳහා රුසියානු නායක පුටින් යුක්‍රේනය සමග දින 3ක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබුණා. කෙසේ වෙතත් එය ජයග්‍රාහී දින සැමරුමේ ආරක්ෂාව සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයා දරන ලද උත්සාහයක් බවටයි යුක්‍රේන ජනාධිපති සෙලෙස්කි චෝදනා කළේ. මොස්කව්හි ජයග්‍රාහී දින පෙළපාලියට පහර දෙන බවට යුක්‍රේනය අනතුරු අඟවා ඇති අතර රුසියාව ඒ පිළිබඳව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. පැය 72ක සටන් විරාමය මැයි 8 දින සිට මැයි 10 වන දින දක්වා ක්‍රියාත්මක බවත් සඳහන් වෙනවා. මෙම සැමරුමට රුසියාව චීන ජනපතිට සහ තවත් රාජ්‍ය නායකයන්ට ආරාධනා කර තිබුණත් මෙම සැමරුම් උත්සවය ආරක්ෂිත නොවන බව යුක්‍රේනය පවසන්නේ ඒ වෙත තමන් පහර දෙන බවත් ඒ සඳහා අවශ්‍ය ආයුධ තමන් සතුව තිබෙන බවත් පවසමින්ය. ඒ සමගම යුක්‍රේන නායකයාද පැවසුවේ තමන් දින 30ක සටන් විරාමයකට සූදානම් බවත් ඒ සඳහා රුසියාව එකඟ වන්නේ නම් පමණක් පහර නොදෙන බවත්. එහෙත් රුසියාව එය ප්‍රතික්ෂේප කළේය. මේ අතරම එවැනි ප්‍රහාරයක් එල්ල කළහොත් රුසියාව විසින් ඉතිහාසයේ දැවැන්තම ප්‍රහාරය යුක්‍රේනයට එල්ල කරන බවත් යුක්‍රේන අගනුවර ලෝක සිතියමෙන් ඉවත් වෙන බවත් එම අගනුවර කිසිවෙකු නැවත ජීවත් විය යයි කිසිවෙකුට සහතික විය නොහැකි බවත් අනතුරු අඟවා තිබුණා.